ඔයාලගේ ගෙදරටත් හොරු පයින්නවද? නැත්නම් හොරු පණී කියලා බයෙන් දින්නේ? එහෙනම් ඔයාලට ඕනි සිකියුරිටි සිස්ටම් එකක් නේද? එහෙනම් ඔන්න මම අද ගෙනහල්ලා තියෙනවා අඩු ගානකට CCTV කැමරාවක්. ආන්ගේ CCTV කැමරාව තමයි මෙන්න මේ තියෙන්නේ. වැඩි කතා නැතුව එහෙනම් යන් අපි වීඩියෝ මේක ගන්න ලින්ක්ස් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. අද අපි බලන්න ඉන්නේ මේ බල්බ් එකක් වගේ තියෙන CCTV කැමරාව. මේක AI ස්මාර්ට් කැමරාවක්. පෙට්ටිය උඩම තියෙනවා AI ස්මාර්ට් කැමරා කියලා. තව අපිට බලන්න පුළුවන් මේ ඉස්සරහින් 4K Ultra HD view එකක් දෙනවා කියලා. අපි ඒක මේ වීඩියෝ එකේදී මැදදී අපි බලමු ඒක. ඊට පස්සේ මෙතන තියෙනවා view anytime anywhere කියලා. ඊට පස්සේ මෙතන මේ cam එකේ ෆොටෝ එකක් පෙන්නනවා. තව මෙතනට ගියාම product features ටික තියෙනවා. තව මේ app එක මේකට ඕන කරන app එක ගැන මෙතන පොඩි විස්තරයක් තියෙනවා. මේක Google Play එකේ තියෙනවා කියලා තියෙනවා. මේ app එක අපි බලමු වීඩියෝ එක මැදදී. මෙතන පෙන්වනවා power saving ටිකක් ගැන. ඊට පස්සේ මෙතන තියෙනවා මේ cam එකේ තියෙන features ටික. Wi-Fi connection එකක්, cloud storage එකක්, තව SD storage එකක් දෙන්න පුළුවන්. තව alarm push, app remote monitoring, ඊට පස්සේ night vision mode එකකුත් තියෙනවා. තව මෙතන තව features ටිකකුත් තියෙනවා. අපි දැන් cam එක අරගෙන බලමු. cam එක ඇවිල්ලා මෙන්න මෙහෙම එකක්. තව මේ පෙට්ටිය ඇතුලේ තියෙනවා තව පොඩි user guide එකක්. මේක නම් දැන් අපිට අවශ්‍ය නැහැ මම ඒක ගැන සම්පූර්ණ විස්තරයක් දෙන්න හින්දා. මොකද දැන් කැමරාව කරන්ට් එකට කනෙක්ට් කරලා තියෙන්නේ. දැන් මේකට පවර් එක ආවා. දැන් එහෙනම් අපි ෆෝන් එක අරගෙන මෙන්න මේ V380 Pro කියන app එක download කරගන්න ඕනි. V380 Pro කියන app එක Google Play Store එකෙන් ඔයාලා download කරගන්න. ඔයා මේ app එක install කරගෙන මේකට sign මේ app එක open කරාට පස්සේ මෙන්න මේ ඉන්ටර්ෆේස් එකක් තමයි පෙන්නන්නේ. ඔයාට දැන් device එක add කරගන්න නම් මෙතන පෙන්නන මේ plus icon එක හරි නැත්නම් මේ උඩින් පෙන්නන plus icon එක හරි ඔබන්න. දැන් මම මේ device එක add කරගන්න තියෙන නිසා මේ plus icon එක ඔබනවා. ඊට පස්සේ මෙතනින් එනවා please scan the QR code on the device කියලා මම අර කලින් පෙන්නපු QR code එක scan කරගන්න ඕනි. ඔයා මේ scan කරද්දී ඔයාගේ Bluetooth on කරගෙන තියාගන්න. Connection request the following settings to be enabled කියලා වැල්ලා තියෙනවා. මම මෙතන Bluetooth on කරලා තිබ්බ හින්දා දැන් මෙතන permission උත් දෙන්න location වලට. ඊට පස්සේ confirm දෙන්න මෙතනින්. එතකොට ඔයාලා මෙතන මේ connect කරගන්න තියෙන Wi-Fi connection එකක් කරා ඔයාගේ phone එකයි cam එකයි දෙකම එකම Wi-Fi connection එකට connect වෙලා තියෙනවා. මගේ phone එක දැන් connect වෙලා තියෙන Wi-Fi connection එක මෙතන පෙන්නනවා. දැන් මම ඒකේ password එක දීලා මෙතන confirm කරන්න. දැන් මේ cam එක මගේ phone එකට connect වෙනවා. මේක පොඩි වෙලාවක් load වෙන්න ගනී මේ connect වෙන. A few moments later. දැන් connect වෙලා ඉවරයි. Activating device කියලා තියෙනවා. දැන් දාම මේක activate වෙනවා. දැන් මෙතනවා මේක ඔයාලට මේක tag name එකක් දෙන්න පුළුවන් මේ වෙලාවේ මෙතනදී. මම දෙනවා home කියලා. ඊට පස්සේ device එකට යන්නත් පුළුවන් නැත්නම් ආයෙ home page එකට යන්නත් පුළුවන්. මම මේ device එක දැන් බලන්න යනවා. device එකට ගියාම මෙන්න මේ interface එකක් තමයි පෙන්නන්නේ. දැන් ඔයාලට මේ device එකේ මේ QR code එක save කරගන්නත් පුළුවන් skip කරන්නත් පුළුවන්. මම දැන් ඒක skip කරගන්නවා. app එකෙන් කැමරාවට ගියාට පස්සේ මෙන්න මෙහෙම ඉන්ටර්ෆේස් එකක් තමයි අපිට පේන්නේ. දැන් මම මේ පෙට්ටිය මේකට පෙන්නලා තියෙන්නේ. එතකොට දැන් මේකෙන් මේක හොඳට පේනවා. තව මෙතන තියෙනවා ඔප්ෂන් ටිකක්. මෙතන more කියන එකෙන් ගියාට පස්සේ ඔයාලට මෙතන alarm එක on කරගන්න පුළුවන්. මෙතන තියෙන මේ cam එක දැන් මම මේකේ alarm එක on කරනවා. හොඳ මේකේ හොඳ voice සද්දයක් තියෙනවා මේ කැමරාවේ. ඊට පස්සේ දැන් ඒක ඔෆ් කරලා අපි ලයිට් කන්ට්‍රෝල් වලට යමු. ලයිට් කන්ට්‍රෝල් වලට ගිහිල්ලා දැන් මෙතන මේක ඔටෝ වැටලා තියෙන්නේ. මේක ඔෆ් කරොත් ලයිට් එක ඔන් වෙන්නේ නැහැ. දැන් මේ කළුවර වුණ ගමන් තමයි ඔන් වෙන්න ගන්නෙ. මෙතන මේ ලයිට් එක කළුවර වුණ ගමන් ඔන් වෙන විදියට තමයි දැන් දින ඔටෝ. දැන් අපි මේක ඔෆ් කරමු. ඔෆ් කරලා ආයෙ දැන් ඔන් කරාට පස්සේ මේකෙන් හොඳ එළියක් එනවා. ඒක ඔන් කරලාම තිබ්බොත් එහෙනම් මේ කොයිලාත් ඔන් විදියට තමයි තියෙන්නේ. එහෙනම් මේක ඔෆ් කරලා අපි ඊළඟ setting එකට ගිහලා බලමු. ඊළඟට තියෙන්නේ preset PDZ කියලා. මේක control ඔයාලට දැන් මෙතන JCM ඔයාලට මේක හරව ගන්න පුළුවන් විදිහට තමයි මේක තියෙන්නේ.
දැන් මෙතන ඔයා හරවල තියෙන්න ඕනේ තැනින් තැන. දැන් අපි හිතමු ඔයා මේක විදුලි සෙට් කරනවා කියලා විදුලි කාර්ක තියෙන තැන ඊට පස්සේ ගේට්ටුව තියෙන තැන කියලා තැන් දෙකක් තියෙනවා නම් ඒ තැන් දෙක මෙන්න මෙතන කොටු වලට අපිට ෆොටෝ එකක් විදියට දෙන්න පුළුවන්. එතකොට මේක කැරකිලා ඒ තැනට ගාන්න හැදෙනවා. මේක ඉබුව ගාම ඊට මෙතන තියෙනවා PDZ මේ කන්ට්‍රෝල් කරන විදිය. දැන් මේක කරකවන්න තියෙන්නේ මේක ඔබලා. මෙන්න දෙපැත්තට තියෙන කෙනුයි උඩට යට තියෙන දෙකනුයි මේක කරකවන්න පුළුවන්. ඊට පස්සේ මෝෂන් ට්‍රැක් කියලා එකක්. ඒකට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න එතන ඒක ඔන් කරාට පස්සේ මේ කැම් එක ඔයා මොකක් හරි දෙයක් මේක මේ හෙල්ලෙන දෙයක් දැක්කම ඒක පස්සෙන් යන්න ගන්නවා. ඊට පස්සේ මෙතන set a guard position කියලා තියෙනවා. අන්න ඒක ඔයා මොකක් හරි කැම් එකකින්ම ෆොටෝ එක ගහලා ගන්නට ඒක දුන්නට පස්සේ කැමරාව මොකක්වත් නැහැ කියලා තේරුම් අරගෙන අන්තිමට එතනට යන විදිහට හදා ගන්න පුළුවන්. දැන් මේක ඔන් කරලා දීදී මේක සරින් සරයට හැරෙන්න ගන්නවා. දැන් මේක ඔෆ් කරගමු අපි. ඊට පස්සේ මෙතන තියෙනවා ප්‍රයිවට් මෝඩ් කියලා. ඒක ඔන් කරාට පස්සේ මේ කිසි දෙයක් පේන්නේ නැතුව යනවා. ඊට පස්සේ ආයේ අපි ඒක ඩිසේබල් කරගමු. ඊට පස්සේ මෙතන තියෙනවා ඉමේජ් සෙටින්ග්ස් කියලා එකක්. ඒකට ගියාට පස්සේ අපිට ෆුල් කලර් දාන්න ඕනේ. දැන් මේක ඔටෝ වැඩිලා තියෙන්නේ. බ්ලැක් ඇන්ඩ් වයිට් දැම්මට පස්සේ නයිට් විෂන් මෝඩ් එකෙන් හොඳට පේන්න ගන්නවා මේකෙන්. ඊට පස්සේ ෆුල් කලර් දෙනවා. ඒක ඔටෝ මේක තිබ්බ විදිහටම තිබ්බම දැන් මෙතන තියෙනවා දැන් මම යන්නම් ඉන්වර්ෂන් කියන සෙටින් එකට. ඉතුරු දෙක මම ඔයාලට පස්සේ පෙන්නන්නම්. ඉන්වර්ෂන් කියන සෙටින් එකට ගියාට පස්සේ දැන් සරලවම කියනවා නම් කණ්ණාඩියකට ඇල්ලුවා වගේ තමයි දෙපැත්ත වෙනස් වෙලා පේන්නේ. ඊට පස්සේ ෆීරීස් කැලිබ්‍රේෂන් කියන එක කලින් ඔයාලට මම පෙන්නුවා. මේ AI event insight කියන එක ඒක ඇතුළට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මෙහෙම ඉන්ටර්ෆේස් එකක්. මේක ඇවිල්ලා මේක ප්‍රෝ ෆීචර් එකක්. ඔයා මේකට මාසයකට ගාණක් ගෙවුවට පස්සේ තමයි මේක ගන්න පුළුවන්. එතකොට මේකෙන් ඔයා මෙහෙම සරලවම හිතුවොත් එහෙනම් මෙන්න මේ විදිහට තමයි මේක සාමාන්‍යයෙන් දැන් ඔයා ගෙදර මේ කැමරාව සෙට් කරලා තිබ්බට පස්සේ මේක මෝෂන් වෙන දේවල් ගැන හරියට ඩීටේල් එකක් ඔයාගේ ෆෝන් එකට සෙන්ඩ් කරනවා. මේකට සාමාන්‍යයෙන් මන්ත්ලි ෆීස් එක වෙන්නේ USD ඩොලර් 9 සෙන්ට්ස් එකක් විදියට. ඊට පස්සේ ඇනුවල් සබ්ස්ක්‍රිප්ෂන් එහෙම තියෙනවා. දැන් මේක අයින් වෙලා ආයම අපි මේ කැමරාවට මෙතන තියෙනවා රෙකෝඩින් කියලා එකක්. ඊට පස්සේ ස්පීකර් එක තියෙනවා, ස්නැප්ෂොට් එක තියෙනවා. ස්පීකර් එක මම දැන් ඔන් කරලා ඔයාලට පෙන්නන්නම්. මම මෙතන මේ ස්පීක් කියලා තියෙන මෝඩ් එකකින් ඔයාලට පෙන්නන්නම් මේක දුර ඉඳන් කතා කරද්දි කොහොමද සද්ද කියලා. Here's the testing of the mic. ඊට පස්සේ දැන් මෙතන ස්නැප්ෂොට් කියලා එකක් තියෙනවා. ඔයාලට මේක මොකක් හරි දෙයක් මේ ඔයා බල ඉද්දි ඒක ෆොටෝ එකක් ගහ ගන්න ඕන නම් මේක එබු ගමන් මෙතනින් ගැලරි එකට සේව් වෙනවා. මම මේක වීඩියෝ එක අන්තිම හරියේදී ගැලරි එකට ගිහිල්ලා මේක පෙන්නන්නම්. ඊට පස්සේ මෝගින් එක අයින් වුණාට පස්සේ cloud playback එකක් තියෙනවා. ඊට පස්සේ settings කියලා තියෙනවා. මේ settings වලට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් cloud storage එකයි time lapse video කියන එකයි. මම මේ time lapse video කියන එක ඔයාලට කලින් පෙන්නුවේ නෑ. මේකත් pro feature එකක්. මේක ඉතින් මේකටත් ගෙවලා තමයි යන්න ඕනේ. මේකෙන් අපිට පුළුවන් දැන් අපි බලන review එක ගොඩාක් මේකෙන් ගන්න. ඊට පස්සේ තියෙන මෙතන general කියලා එකක්. ඒකට ගියාට පස්සේ මේකේ nickname එක තියෙනවා, device ID එක තියෙනවා. මෙතනින් QR code එක ආයෙ බලන්න පුළුවන්. ඊට පස්සේ මේකෙන් back යමු අපි network කියන එක. network කියන එකට ගියාට පස්සේ මම දීලා තියෙන්නේ මේ phone එකක්. ඊට පස්සේ මෙතන AP hotspot mode කියලා තියෙනවා. මේකෙන් වෙන්නේ ඔයා phone එකයි cam එකයි විතරක් connect කරලා තියෙන්නේ. එතකොට ඔයාට මැද කිසිම wifi device එකක් ඕනේ වෙන්නේ නැහැ. හැබැයි එතකොට ඔයාට වැඩි දුරක් මේ කැමරා කනෙක්ෂන් එක තියාගන්න බෑ. පොඩි දුරයි ඒක තියාගන්න පුළුවන්. ඊට පස්සේ මේකෙනුත් බැක් වෙලා අපි යන් password කියන එකට. මේකේ password එකක් දීලා මේකේ security මට්ටම ගොඩක් වැඩි කරගන්න පුළුවන්. මම ඒ වුණාට මෙතන password එකක් දීලා නැහැ. ඒකෙන් බැක් වෙනවා. මෙතන share කරන්න පුළුවන් device එක. මම ඒකත් වීඩියෝ එක අන්තිමට ඔයාලට පැහැදිලි කරලා කියන්නම්. ඊට පස්සේ මෙතන device time කියලා එකක් තියෙනවා. ඒකට ගියාට පස්සේ ඔයාලට time එක හරියට හදාගන්න පුළුවන්. මේකේ time එක දීලා තියෙන්නේ මේ time zone එකට. තව මේකේ time format එක තියෙන 24 hour කියන එකට. ඊට පස්සේ ඒකෙන් මම back වෙනවා. alarm settings වලට මම යනවා. alarm settings වලට ගියාට පස්සේ ඔයාලට මේක on කරලා ඊට පස්සේ motion detection on කරගෙන ඊට පස්සේ මෙතන settings වලට ගිහලා alarm period එක, alarm area එක, alarm sound එක හදාගන්නත් පුළුවන්. ඒ ටික තියෙනවා.
මං ඊට පස්සේ දැන් එකක් කරල පෙන්න්නන වාලට එලාම් පීරියට් එක ඔල්ඩේ දාලා එලාම් ඒරිය එක මං හදනවා මෙන්න මේ විදියට කම්ෆර්ම් දීලා මෙතන එලාම් සෞන්් එක ඔන් කරගන්න ඕන ඩිපල් සෞන්් එක දීල තියෙන වාට නැතම් වෙන සෞන්්ඩයක් හදාගන්නත් පුළුව දස් මේකින් බැක් වෙලා දම් පොඩ්ඩ හෙල්ලුනක මේක එලාම් එක අදින්න ගන්නවා දැයි මං එලාම් සිටිං සල්ට කිල්ල එක ඔක් කරගන්නවා දෙක ඔෆ් කරගත්තමං දැකමයි ආය ඕෆ් කරගත්ත ඉටවස් දැන් රෙකෝඩින් සටිං සල්ලි කිල්ල බලමු මේකට මන් තාම ස්ඩි කාඩ්ඩ දීලනෑ ඒ නිසා මේක මේ මුකුත් රකෝඩ්ඩලානෑ මන්දැන් ස්ඩි කාඩ් මේකට දෙනවා දැම මේකට ස්ඩි කාඩ්ඩයක් ඉන්කලූඩ් කරන්න හදන්නේ ස්ඩි කාඩ්ඩේ දාන්න ඕන මෙන්න මේ පැත්තට මේක මේ තම පාට පැත්තින්න ඕන මේ කැමරාය පැත්තට ස මේක මෙහම සද ගන්න සදකාට පස් මේක ටික් ගාල සද්‍යයක් කෙනවා ආය මේක වාට එලියට ගැද්දි මේක පොඩ්ඩ අද කරපුගන් ආය මේක එලියට පොඩ්ඩක් කෙන එතකොට ඇදල ගන්න තියන්නේ රෙකෝඩින් සිටිං වලින් ආය අයික්මලා ඇතුලට කියට පස්සවට බලාගන්න පුළුවන් මෙතන මේක SD කාඩ්ඩයක් තියනෝ කියල පෙන්න්නවා කටින රෙකෝඩින් ඉවන් රකෝඩින් රෙකෝඩ් ඕඩියෝ ඒ තේරනම ටික්කේ දීල තින්න ඕන ඉටස SD කාඩ් කියල ටික්ක දීල තින්නනි ඊට පස්සේ මෙත රිමයිනිං ස්ටෝරේස් කියල තින මෙතන ඉතුරවෙලා තින් ස්ටෝරේස් නේ මෙත දැන් සිර සියම පෙන්න්න මොකද මේ කැමරා දැම් මේකමන් කොමට් කල දාපුහින්ට පාඩ දැන් මේගේ ගොඩක් පිල්ල තිබොත්ය මේ ෆෝමට් කාඩ් කියනක දෙන්න ඉටවසේ මේකට එනම් පොඩි මැසේජ්ටි ඇතින මං එකත් වලට පෙන්න්න දැම්ම මෙතන එන මේ මැසේජ්ජකට ෆෝමට් කියලම දෙන්න එතවට මේ ස්ඩි කාඩි ෆෝමේටිං කියලා වැඩනවා ආයිටවස් දැම් එක ෆෝමට්නවා දැන් ඒක ෆෝමට්ලා තියෙන් දැන් ආය මේ කලිය වෙනවා තවට SD කාඩ්ඩ අර කලින් තිබ සිම රකෝඩ් නෑ සිම රකෝඩ්ඩයක් ඉතුරවෙලා නෑ ටස ලයිට සටිං සල්ලි යට පස බලාගන්න පුලන් මෙතන් දැන් ඔෆ් කල තින ඉට පස ටයිමින් ලයිට් තියෙනවා එතකොට වාට මේක දැන් රෑට විතර කොන්නෙන් තියන්න ඕනම් ගාන්ට හයිදං 12 වෙනකන්න ගාන්ට හයිතන් 12 වෙනකන් කියලා මෙතර ටයිම් එක දෙන්න පුල මගේ කෝප් කරගන්නවා ඉට පස්ස වාට මෙතන තියෙනවා පඩ ස්පීඩ් සටින් කියලා මේක ඔරිජිනල් එක තම මන්තියාගන්න මේ නැත්තවාට වෙනස් කරගන්න පුළුවන් ඒවාස මේක එකත්තින එකට කියට පස්ස වාට මේ කරමං කලින් පෙන්නුවාගේම වාට මේ එක බට්නයෙන් ගාන්ට ඔවන් තැන්ට හරවගන්න පුළුවන් ඒකනම් මම බැක්කෙනවා දැන් ඊට පස තියන ප්‍රයිවට් මෝඩ් එක ඉටවස ඩිවයිස් ෝලියම් සලින් තියන මේක තාම තියන්න මෙතන ඔර්ජිනල එක හිට හතට මේකමන් දහයටම දාගන්නවා රස්සයි ගන්න කොබලාට වැඩි කරන්න පුලන් එක ඊට පස්සේ ඩිවයිස් ඇක්සස් ලොක් කියල තියෙනවා ඉට පස් මෙතන ඇඩ්වාන් සටිංස් තියෙනවා ඒකත් ටික තින මෙත ලැංවේච් නස්කාන ඩිවයිස් වොයිස් කොන්ට එක IP එක ඒ වගේ දෙවල්ට ඇතින ඉට පස්සේ මේක ඇටම තියෙනවා ජස මේක ඇටම තියෙනවා රීබූට් කැමරා රිසෙට් කැමරා කියලා ඒදකින් වාට මේක රීබූට් හරි රිසෙට් හරි කරගන්න පුළුවන් දැක අවශ්‍ය නැතින්න මගේ බැක්වෙනවා වගේ මේක 4K Ultra HD view එකක් තියෙනවාද කියලා ඒකට මම මේ පෙට්ටීම පාවිච්චි කරනවා අය පෙට්ටිය මෙහම කියලා කැමරා මෙ මුඩට අරගෙන බලමු එතකොට වාල් බලාගන්නපුල මේ ෆෝර්නයෙන් දැමයි මේ පොමද විවෙක් කියලා අන ප්‍රමාණක හොඳ විවගත් තියෙනවා ඉටවස අපි වල මේක ඉෂන් මෝඩ්ඩයට දාලා යම කාමරේ ලයිට් එක ඔෆ් කර එතකොට මේක නයිටෂන් මෝඩ්ඩකට වටනා එතකොට බාන්න මේක හොමද විවෙක් කියලා ඒකත් හොඳ පැදිලි පාටකට තින මේක වැඩේ තියන්නේ නයිටෂන් මෝඩේ ෆුල් කල වැටෙන්නේ බ්ලක්න් වයිට් තම තියෙන්නේ නයිටෂන් මෝඩේ නැතු අපි දැම්බලම් ෆුල් කල දාලා මේ කොහොමද එන්න කියලා එතකොන්න ඇත්තම කියනන මේ කිසිම දෙයක් පේන්නේ නෑ කමන්න අපි ලයිට් ඔන් කළ බලමු ලයිට් එකන ඔන්කාඩ පස සාමාන්‍යයෙන්
හොඳ එලියක් තියෙනවා මේක ලයිට් එකත් ගොඩක් හොඳ එලියක් තියෙනවා සාමාන්‍ය ෆෝන් එක ටෝච් එකක් වගේ 10 ගුණයකට වැඩි වගේ තියෙනවා දැන් මම ආයි කාමරේ ලයිට් එක ඔන් කරනවා මේක ගැන විශේෂයෙන්ම කියන්න තියෙන්නේ ඊට පස්සේ තව ඔයාලට පෙන්වන්න දේවල් ටිකක් තියෙනවා දැන් මේකේ තියෙනවා ඉවෙන්ට්ස් කියන එකට ගිහිල්ලා AI ඉන්සයිට් කියන එකට ගියාට පස්සේ ඔයාලට මෙතන මේ උඩ තියෙන ෆීචර්ස් ටික ගන්න අර මම කලින් කිව්වා වගේ මේකට පේ කරන්න ඕනේ අන්ලොක් කරන්න ඕනේ මේක. ඒකට ඔයාලට ගෙවන්න ඕනේ අර මම කිව්වා කලින් මාසයකට ගාණක් කලින් කිව්වා වගේ. මෙතනින් ඔයාලට සාමාන්‍යයෙන් බලා ගන්න පුළුවන් මේකෙන් එන නොටිෆිකේෂන් ටික මෙතන උඩට ඇවිල්ලා තියෙනවා දැන්ටම නොටිෆිකේෂන් ටිකක් home objection alarm කියලා. ආන් ඒ ටික මේ බලා ගන්න පුළුවන් අපිට මෙතනින්. මේක ලෝඩ් වෙනවා දාන්න. ඊට පස්සේ මෙතන මේ මෝ කියන මෙතන ඩොට් 3ට ගියාට පස්සේ අපිට ආයේ මේක ෂෙයා කරගන්න පුළුවන් ඩිවයිස් ලේබල් එක ගන්න පුළුවන් ඊට පස්සේ සෙටින්ග්ස් වලට යන්න පුළුවන් ආයෙ ඩිලීට් කරන්න පුළුවන් ඊට පස්සේ තව ඉතින් මේ ඇප් එකේ තියෙන මෙතන ක්ලවුඩ් එක තියෙනවා සපෝට් කියන මෙතන මේක තියෙනවා තව වාගේ ප්‍රොෆයිල් එකට මෙතනින් යන්න පුළුවන් ප්‍රොෆයිල් එකට ගියාට පස්සේ ඔයාගාව තියෙන කැමරා ප්‍රමාණය පෙන්නනවා ඊට පස්සේ මෙතනට ගියාට පස්සේ ඔයාගේ කවුන්ට් එක බලා ගන්න පුළුවන් තාම මෙතනින් පෙන්නනවා ඔයාගේ කැමරා ගාන මෙතන ඇල්බම් එකට ගියාට පස්සේ ඔයා අරගෙන තියෙන ඉමේජ් ටික පෙන්වනවා මෙතන මම කලින් කිව්වා වගේ ඔන්න දැන් ඔයාලට පෙන්වනවා මම අර කලින් ගත්ත ස්නැප්ෂොට් එක ඊට පස්සේ වීඩියෝස් වලට ගියාට පස්සේ අතන තිබ්බ රෙකෝඩින් බටන් එකෙන් පුළුවන් මෙතනට වීඩියෝ ටිකක් අරගෙන දාගන්න ඔයාලට ඊට පස්සේ මැසේජස් වලට ගියාට පස්සේ මෙතනින් පෙන්වන සාමාන්‍යයෙන් මැසේජස් මෙතන මට ඇවිල්ලා නැහැ මැසේජ් එහෙම ඉතින් ඒ ටික තමයි දැන් මේ කැම් එක ගැන කියන්න තියෙන්නේ එන හැමෝටම ස්තුතියි අදත් මගේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන් හිටියට එහෙනම් දැන් ලයික් කරන්නත් අමතක කරන්න එපා ඒ වගේම like subscribe කරලා ඔයාලට වීඩියෝ එක ගැන තියෙන අදහස් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා එහෙනම් අදට යනවා bye